ඔන්න විදුලි කාර්මිකාංශයෙන් NVQ level 4 කම්ප්ලීට් කරපු කෙනෙක් නම් ජාතික ජල සම්පත් මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පී ජොබ් වේකන්සි ඕපන්ලා තියෙනවා. ඔයාලට මේකට ඇප්ලයි කරගන්න පුළුවන් මැයි 8 වෙනිදා දක්වා විතරයි. ඊට අමතරව ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් පැත්තෙන් ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ජොබ් වේකන්සි නැද්ද කියලා මගෙන් අහලා තිබ්බා. ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් ඔෆිසර් ජොබ් වේකන්සි ඕපන්ලා තියෙනවා. ඒත් වෝටර් රිසෝසස් බෝඩ් එකේම තමයි ජාතික ජල සම්පත් මණ්ඩලයේ මේකට ඔයාලට ඇප්ලයි කරගන්න තියෙන රෙජිස්ටර් පෝස්ට් ඔයාලගේ බයෝ ඩේටා එකයි බයෝ ඩේටා ෂීට් එකයි ඊට අමතරව සර්ටිෆයි කරපු ඩොකියුමන්ට් රෙජිස්ටර් පෝස්ට් තමයි ඔයාලට යවා ගන්න තියෙන්නේ. ඊට අමතරව කාර්යාල සහායකත් ජොබ් වේකන්සි ඕපන්ලා තියෙනවා. මේකේ අධ්‍යාපන සුසුකම් විදිහට බලන්නේ O level වලට සෙට් කරලා තියෙනවා නම් ඇප්ලයි කරගන්න පුළුවන්. මේකට ඇප්ලයි කරගන්න ඇඩ්‍රස් එක වගේම මේ ජොබ් වල ඩීටේල් ෂීට් එක මම වෙනම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා. මේක TikTok එකේ බලන කෙනෙක් නම් හොයාගන්න අපහසුයි නම් my profile එක ක්ලික් කරගන්න. profile එකේ my bio link එකට යන්න. bio link එකෙන් ඔයාලට YouTube එකට, Facebook එකට, ඒ වගේම Instagram account එකට යන්න පුළුවන්. ඔයාලා YouTube එකට ගියොත් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම පින් කරලා තියෙනවා මේ link එක. ඊට අමතරව ඔයාලා Facebook එකේ බලන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම පැහැදිලිව මේ හැමදේම දාලා තියෙනවා. ඊට අමතරව Instagram එකේ බලන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එක බලන්න මම මේ හැමදේම පැහැදිලිව දාලා තියෙනවා. එහෙනම් මම 8 වෙනිදා දක්වා විතරයි ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගිහලා ඇප්ලයි කරගන්න. ජය වේවා.